හරියනම් මේ කාඩ්ඩොල ගොඩාක් හිනා යනව තියෙනවා. ඔයා ඉස්සල්ලම ආර්ථික ප්‍රතිපත්තිය පොදු දේපලට වඩා ඉදිරියෙන් තැබීම. හරියට ඒ ගැන කියනවා නම් අස්ය ඉස්සරහින් කරත්තේ තියනවා වගේ. ඒක නම් නියම විහිළුව සීයේ. තව එකක් කියන්නකෝ. මං ගිහලා ටී-ෂර්ට් එක මාරු කරන් ඉන්න. හායි. ඔව්. හායි හොලි. මොකද මෙහි කරන්නේ? මං ආවා ආච්චිව බලන්න. ඔයා මොකද මෙහෙ? මහත්තයව සීය බලන්න. ඒක නෙමෙයි ග්‍රෙග්. ඇත්තටම මට හරි දුකයි එදා වෙච්ච දෙයට. මං හිතලා නෙමෙයි කිව්වේ. මට හිතෙන්නේ ග්‍රෙග් කියන එකයි ෆ්‍රෙඩ් කියන එකයි පැටලිලා මට කියවෙන්නේ. ඔයා මට ෆ්‍රෙඩ්ලි කිව්වද? මට එහෙම ඇහුන්නේ නෑනේ. ඇත්තට? ඇත්තනු නෙමෙයි. මට ඒක ඇහුනම පොඩ්ඩක් විතර හිත රිදුනා. ඒත් ගානක් නෑ. මොකද අපිට ඉස්කෝලේ තව ගොඩක් කල් ඉන්න පුළුවන් නේ. මොනවද ඔය ෂර්ට් එකේ? මගේ අයියගේ කටින් කිරි ටිකක් විසි වුණා. එයා බොරුවට hina වෙනවා වගේ ඔයාගේ ඇඟට කිරිවිසික් කරන්නේ නැති. කොහොමද ඔයා දැනගත්තේ? මොකද අපි දෙන්නම ඉන්නේ එක වයසේ. ගිය සතියේ අක්කා මගේ ෂැම්පූ එකට කොණ්ඩ යන බෙහෙත් වගේක් දාලා තිබුණා. මං දැනගත්තේ නැත්තම් මේ වෙනකොට තියෙන්නේ මගේ තට්ටේ විතරයි. ඇයි ඉතින් එයා එහෙම කරන්නේ? මොකද එයා මගේ අක්කනේ. ඔහොම තමයි ජීවිතේ. රණ්ඩු වෙනවා. ඊට පස්සේ යාළු වෙනවා. අයියත් එක එහෙම බෑ. එයා මාත් එක්ක තරහයි. ඒ වගේම අමතක කරන්නෙත් නෑ. එයා අමතක කරයි. නැත්තම් එයා සහෝදරයෙක් නෙමෙයි. තව මට පුංචි නංගි කෙනෙකුත් ඉන්නවා. සෑහෙන නරක වෙලා. එයා ගැන කියන්නකෝ. මගේ මල්ලි නම් මගේ ජීවිතේ එපා කරනවා. කොහොම හරි අන්තිමට අමාරු වැටෙන්නේ මේ මමමයි. අපේ ගෙදරත් ලොකු වෙනසක් නෑ. ඕනි ඒ පොඩ්ඩට මම යන්න ඕන. ඔයාව හම්බ වෙච්ච එක හොඳයි. හෙටත් ඉන්නවනේ. ග්‍රෙග්. පස්සේ හම්බෙමු. ෆ්‍රැග්ලි. සීයත් එක්ක ඉන්න එක පනිෂ්මන්ට් එකක් කියලා හිතුවට ඇත්තටම ඒ පනිෂ්මන්ට් එක මගේ ජීවිතේට වාසනාව ගෙනාවා. හැමදේම මගේ වාසියටයි වෙන්නේ. සීයත් එක්ක ඉන්න එක පනිෂ්මන්ට් එකක් කියලා හිතුවට ඇත්තටම ඒ පනිෂ්මන්ට් එක මගේ ජීවිතේට වාසනාව ගෙනාවා. රොඩ්රිග් සද්ද කරන්නේ නැතුව ඉන්න. ෆෝන් කරන්න ඕන වෙන තැනකට යන්න. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මගේ වාසියට. මෙහෙ අහු නිසා අන්තිමට මට හෝලිවත් මුණ ගැහුණා. මේක තමයි මගේ ජීවිතේ වෙනස් වෙච්ච තැන. ඕක මෙහාට දෙනවා. මේක නම් මාර්ග වස්තුවක්. මොකද මේ? කිව්වම අහලා දෙන්න. හරි පොඩ්ඩක් බලන්නකෝ. මම මේක හෝලිට දීලා එන්න. Outnumbered like the Alamo. I don't even wanna go. This is war. මට මගේ වාසනාව ගැන හිතා ගන්න ඕනේ. අන්තිමට කවුරුත් එක්ක මම මගේ වෙත කඩියම කරගත්තා. මං ඕනේ ඕක මට දෙන්න. අයියෝ මගේ. Always stuck up in a daydream. Can't focus on the other team. Hunted you all day and night. I'm ready for a fight. This is war.